හෙලෝ යාළුවනේ ඉතින් ඔන්න අදත් බජට් ගමන් YouTube channel එකට ඔයාලා හැමෝම ආදරෙන් සාදරෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් අද අපි දෙන්න පින්නවල සූ එක බලන්න තමයි යන්නේ. ඉතින් අපි ඔයාලට කියවනේ පින්නවලින් අපි වීඩියෝ එකක් අරගෙන එනවා කියලා. ඔන්න ඉතින් අද අපි පින්නවල සූ එක බලන්න යනවා. ඉතින් අපි අද එද්දි චුට්ටක් දවල් වුණා. අපිට ඔෆිස් එකේ වැඩ ටිකක් තිබ්බා. අපි ඔෆිස් එකේ වැඩ ටිකක් ඉවර කරලා තමයි අද ආවේ. ඒකින්ද චුට්ටක් දවල් වුණා. ඉතින් අපි සූ එක ඇතුළට යන්න කලින් සූ එක ඉස්සරහම තියෙනවා හෙළ බුජුන් එක. එතනින් මොන හරි කාලා යමු කියලා තමයි අපි දෙන්න කතා වුනේ. ඉතින් දැන් බත් නම් කන්න බෑ. අපි ඉතින් හැමදාම බත් කනවනේ. ඒකින්ද අද මොන හරි පොඩි කෑමක් කමු කියලා තමයි අපි දෙන්න කතා වුනේ. ඉතින් ඔයාලත් ආවොත් එහෙම සූ එක ඉස්සරහම හෙළ බුජුන් එක තියෙනවා. ඔන්න ඉතින් අපි හෙළ බුජුන් එකට ආවා. සූ එක ඉස්සරහම තමයි හෙළ බුජුන් එක තියෙන්නේ. ඔයාලත් ආවොත් එහෙම මොනවයි කෑම කන්න හිතුනොත් එහෙම කන්න එන්න පුළුවන් හෙළ බුජුන් එකට. ඉතින් අපේ දවල්ට කාලාවේ නෑ අපි දෙන්න. ඒකින් අපි පොඩි පොඩි කෑම ටිකක් ගත්තා. කාලම ඇතුළට යන්න. ඉතින් මොනවද අපි අද ගත්තේ කියලා බලමු. අපි ගත්තා මම බොන්න කැමති දියුල්. ඒකේන දියුල් ජූස් එකක් ගත්තා. එතකොට එයා මික්ස් ෆුඩ් එකක් ගත්තා. එතකොට ටෝස් එකක් ගත්තා අපි රහ බලන්න. එතකොට කට්ලට් දෙකක් ගත්තා. පෑන් කේක් දෙකක් ගත්තා. එතකොට මේක නම් නම දන්නේ නැහැ. දැක්කේ හින්දා ඒකිනු දෙකක් ගත්තා. ඉතින් රහ බලන්න. ওই ටික තමයි ඉතින් අපි ගත්තේ. අපි ඉස්සරවම ටෝස් එකේ රහ බලමු කොහොමද කියලා. මේ තමයි ගත්ත ටෝස් එක. සාම්බාරු තියෙනවා. කාලා බලමු රයිඩ් කියලා. හරි. හොඳයි. රහට තියෙනවා. ඔයාලා තවොත් ඉතින් රහ බලලා යන්න හෙළ බුජුන් එකට එන්න. දැන් මේ ටික අපි කාලා සූ එක ඇතුළට යනවා. ඊළඟ වීඩියෝ එක සූ එක ඇතුලෙන් අරන් එන්න. ඉතින් අපි හෙළ බුජුන් එකෙන් ගත්ත කෑම ටික කාලා දැන් සූ එකට යන්න තමයි හදන්නේ. ඉතින් ප්‍රධාන පාරෙන් ගිහිල්ලා සූ එකට ඇතුල් වෙන තැන මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් ඇතුල් වෙන තැන නම් හරිම ලස්සනයි. ගස් කොළන් එහෙම ලස්සනට වවලා තියෙනවා දෙපැත්තේ යන පාර දෙපැත්තේ. ඉතින් එතන හරි නිදහස් යන තැන නම් ඒ වගේම තමයි හරි කූල්. අර ගස් එහෙම තියෙන හින්දා හරි හේවණයි හරි කූල්. ඉතින් යන තැන මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් අපි ඇතුළට ගිහිල්ලා බලමු කොහොමද කියලා. ඔන්න ඉතින් අපි පින්නවල සත්තුවත් ඇවිල්ලා ඉන්නේ. දැන් යන්න කලින් ටිකට් ගන්න ඕනේ. ඇතුළට යන්න කලින් දැන් අපි යමු ටිකට් ගන්න. ඔන්න අපි ටිකට් ගත්තා. දැන් යන්න කලින් අපිට පොඩි chance එකක් හම්බුණා. අද මේ කෞතුකාගාරයේ පෙන්වනු ෆ්‍රී. අපි දැන් ඒක තමයි බලන්න යන්නේ. එන්න අපි යමු. මේ ඇත්තම කට්ටිය නෑ ඇත්තම හවස් තියෙන්නේ नावमली नावल पिटी
මොකද මේ? ඈ නෙමෙයි කබල් ලෑවා. बोला ඉතින් සූ එක ඇතුළට ඇවිල්ලා ටිකට් අරගෙන ඇතුළට යන්න කලින් ටිකට් ගන්න තැනම තියෙනවා සුරතල් සත්තු මළුව. ඉතින් මේ සුරතල් සත්තු මළුවේ ඉන්නවා හාවා, තාරාවා, පාත්තයා, ගිනි කුකුලා, තාරකා ඉබ්බා, එතකොට ඈයා මේ වගේ තව සෙට් එකක් ඉන්නවා මෙතන. ක්‍රිස්මස් එක දවසේ තමයි සත්තු වත්තට ආවේ. ක්‍රිස්මස් එකට ලස්සන සත්තු වත්ත සරසලා තියෙනවා. බලන්න. තමයි සත්තු වත්ත බලන්න පටන් ගන්න මෙතන තියෙන්නේ මුවාරණයි කිඹුල් අරණයි. දැන් අපි යන්නේ ඒ දෙක බලන්න. අපිට ඉස්සරවම හම්බෙන්නේ මුවාරණ. මේ තියෙන්නේ මුවාරණ. මුවෙකුත් ඉන්නවා. මුවාරණ කියලා තිබ්බට මුවෙක් නම් තාම දැක්කේ නෑ. මේ සෙට් එක මරු මේ එනකම් බලා ඉන්නවා වගේ. එනකම් බලා ඉන්න සීන් එකක් තියෙන්නේ. අනේ මාත් අපේ ගන්නවා. ෆෝන් එක આવුත් මේ පැත්තට එන්න. ඔය නහය කෑගොත් නහය ඉවරයි. අතගන්න වන්නේ. නාගත් නැද්ද ඒක? අනේ පිපිරෝ. ඇහැග වල්ලන්න ඉන්න තුවාලේ. ලොකෝ වල්ලන් ඔලුවට අල්ලන්න ඕන. දැන් යන්නේ කොහෙටද? දැන් යන්නේ කිඹුල් අරන. මේ කිඹුලෙකුත් ඉන්නවා මේ. මෙන්න කිඹුලෙක් ඉන්නවා. කිඹුල් ගහන්න. හැබැයි මේ කිඹුලු ටික ඔක්කොම අර මේ ගඟේ මොකද ඔය ඉන්නවලු නේ. ඔයට ගිහලා කතාවුත් කියනවනේ ඇත්ත බොරුත් දන්නේ නැහැ. බලමු කිඹුලු හිටියොත් හරි. නැත්තම් ඉතින් ඔය ඔය තමයි. දැන් ඉතින් කිඹුල් අරන්ට යන්නේ මේ පැත්තෙන්. කිඹුලකින් නැත්තම් එහෙම බේකරියෙන් කිඹුලෙක් හරි පෙන්නනව නේද? එන්න ඇඳලත් ඉන්නවා කිඹුල ඉස්සරහා. කිඹුල් කෞතුකාගාරයක් මේ තියෙන්නේ. කිඹුල් බිත්තරක් තියෙනවා. මොකක්ද තියෙන්නේ? කිඹුල් බිත්තර. කිඹුල් බිත්තර. හරි මේ ඉතින් මේ ඇත්තම සැකිල්ල නේද? මේ වගේ දතකට ඉතින් අහු වුණා කියන්නේ ඉතින් ඉවරයිනේ. මේ කිඹුල් බිත්තරනේ. නෑ. ඔය ඉතින් ප්ලාස්ටික් හදපුවා වෙන්නද? නේ? ඇත්ත බිත්තරනේ. බදලා කෑ හැකේ. මේ තියන්නේ කිඹුල් කඳුළු බේසික් දෙයක්. කිඹුල් කඳුළු සත්‍ය වශයෙන් කිඹුලා අඬනවාද? සස්ස විචාරයෙන් විශ්වාස කරන ආකාරයේ කිඹුල් ආහාර ගැනීමදී ඔවුන්ගේ කඳුළු ආහාර සමග මිශ්‍ර වේ. නමුත් කිඹුලන්ගේ ඇස් වලට කඳුළු ශ්‍රාවී ග්‍රන්ථි පිහිටන්නේ නැත. කිඹුල් කඳුළු කියන්නේ ඒක ඇත්ත කතාව මේක. ලෝකයේ විශාලතම ජලජෝරක විශේෂය තමයි කිඹුලා. නේද? ඔව්. මේ කිඹුල් කඳුළු කියන්නේ මෙච්චර බොරු නේද? උන් කියලා අපි කිඹුල් කඳුළු කියන්නේ වෙන කේස් එකක්. මේ තියෙන කිඹුලාගේ මේ බිත්තරෙන් මේ පැටි එළියට එන්නේ. කිඹුල් පැටිය. මෙයාලගේ ජීවන චක්‍රය. ජීවන චක්‍රය? ඔව්. ඔයා මොකක් සත්ව විසංජයන්ද? ඔව්. නැත්නම් එහෙම දැනුමක් තියෙනවනේ. මේ තියෙන උෂ්ණත්වය මගින් උෂ්ත්‍රී පුරුෂ භාවයේ තීරණය වේ.
උෂ්ණත්වය ස්ථීවර ස්වභාවය තියෙන බිත්තර තුළ කිඹුල් පැටියෙක් සංවර්ධනය වීමේදී බිත්තර වලට දැනෙන පොළවේ ඇති උෂ්ණත්වය මත ඔවුන්ගේ ස්ත්‍රීපුරුෂ ස්වභාවය තියෙන්නේ. පිරිමිසරක බිහිවීමට සදහා සෙල්සියස් 31.33 අතර උෂ්ණත්වය පැවතිය යුතු අතර ගෑනු සතෙකු බිහිවීමට සෙල්සියස් 31යි. ආයෙක මැච් එක ගන්න පුළුවන් නේද? ගන්න පුළුවන්. මොකද මේ කිඹුල අඩිය තියෙන විදිහ second step first step ඉස්සරම මෙහෙම මේ තියෙන්නේ කිඹුලන්ගේ විදිහම පළමු පියවර පළමුව වම් හෝ දකුණු කකුල හා එම පැත්තේ මත එකම ස්ථානයකට යොමු කර ඊට විරුද්ධ පැත්තේ කකුල හා අත දෙපසට ඈත් වීම සිදු වේ. ඒ හරියට බලාගත්තාම තලවකට කිඹුලා කියන්නේ නැහැ නේද? කම්පරයට කිඹුලා කියන්නේත් නැහැ නේද? ඔත කිඹුලා. කිඹුල මැටි ගල් කනවා. ගන්න නැති කිඹුලා කිරිමැට ගින්නවා වගේ ගින්නවා කියන්නේ. ඒක කියන්නේ නිකන් නෙන්න හැල කිඹුල. දැන් හැල කිඹුල බලන්න. හැලය බලන්න. හැලය. හැලය හරින්නේ. හැලය හොයාගෙන තමයි ගල ආවේ. උඩ ඉන්නවා. ඒවත් දන්නේ. හැලය දොයි. ඒ හදපු එකේද මන්ද එක. පාරෙන් තියා එතන තමයි හැදෙන්නේ තියෙන්නේ. හදපු එකේ දන්නේ නැහැ. ආතා එක්කෙනෙක් ඉන්නවද? එක්කෙනෙක් ඉන්න වතුර යට වෙයින්. එලා කරන්නේ. ඉන්න කිඹුල. පේනවද දන්නේ නැහැ. පේනවද දන්නේ නැහැ. අන්න ඉන්නවා කිඹුලෙක් කට අරගෙනම ඉන්නවා කිඹුලෙක් අතන. ඔය මියර් කැට් ඉන්නවා. මේ පැත්තේ ඉන්නවා ලීමර්. බලමු ලීමරුයි මියර් කැට්ටුයි කොහෙද ඉන්නේ කියලා. මෙහෙද ඉන්නවා කියන්නේ. යන්න පුළුවන් නේද උඩ? පුළුවන් පාටලා. ඉත කූඩුවක් වගේ. ඉත කූඩුවක් වගේ නේද? මේ තියෙන්නේ ලීමර්ලා. ලීමර්. මේ ලීමර් නේද? පූස් වගේ. එන්න වෙන්නේ. ලීමර්. ඉන්න. ලීමර්. අර නිදාගෙන ඉන්න තාලේ. එයාගේ නැට්ට ෂෝක් නේ. කොනාවනවා. යා රිලව් වගේ නේද? ටයිප් එකේ නේ රිලව්. එයා ෂෝක් නේද? ලීමර් පැටියෙක් ලේන් පැටියෙක්. ලීමර් ලේන. කෑම උස්සනවා. ලීමර්ලගේ කෑම උස්සනවා මේ ලේනුව වෙලා. යන්න ලස්සනයි. හරි ෂෝක් කියුට්. ලීමර් ඊළඟ කවුද එන්නේ? ඊළඟ ඉන්නේ එනවා බයි මේ ලීමර්ලා ඈ මේ වෙලෙත් කට්ටියද? රෙල්ලි ලයිට් එක. හලෝ ලීමර් ළඟට මොන්න ආවා බලන්න. හලෝ එතන තමයි ප්ලේස් එක තියෙන්නේ යාගේ. එතන තමයි තියෙන්නේ. ලෙව කනවා. මෙයාලා හීලයි. එන්න. අයියා අපේ ගෙදර යන්න. ලීමර්. යන්න. එයාලා නම් හරි හුරතල්. යන්න. මොකද නෑ විනාඩියට දෙන්න. ලීමර්. දැන් තමයි හොඳම ටිකට ආවේ. මොකක්ද මේ? දිවියරණයි වලස්සරණයි. යම්බන් දිවියක් ඉන්නවා රසයි ඉන්නවා කියලා බලන්න. පුළුවන් ඉන්නවා. ආන්ගත් ඉන්න පුළුවන් ඔහොම බලන්න. උණහපුල කොහෙද? දිවියයි බලන්න කලින් උණහපුලුව ඉන්නවලු. උණහපුලුවක් කො? උණහපුලුව නම් හොයන්න ඕනේ. එහෙම නිකන් බැලුවට පේන්නේ. උණහපුලුව. ඔයලා බලන්න තියෙනවා. උණහපුලුවෙක්. කො? උණහපුලුවයි කඳුළු තමයි ගත්තේ මේ අර ගොපුලිය කාල්ලන්න ගන්නේ මේ
ඩයල් එක හම්බුනා නම් කඳුලියක් අරන් ගියා නම් ගොපුලිය කාලා ගන්න තිබ්බා. නෑ වගේ. ඔයට අරන් ගියක් දන්නේ ගොපුලිය කාලා ගන්න. මුලාව දාලා තියෙන අපි. නෑ නේද? නෑ? ඔන්නේ ඈ? ඈ? විතරද? ඇයි? මේ ඉන්නේ කො? මේ ඉන්නේ බෙන්න උනා. වේන් උනහ පුළුවන්. ඇඟිලා. වේන් උනහ පුළුවන් ඉන්නවා. හොයන්න බෑ. හොයන්නාට තමයි උනා පුළුවන් හම්බෙන්නේ. වේන් ඉන්නවා. උනා පුළුවන් හම්බෙන්නේ හොයන්නාට. මේ ඉන්නේ උනහ. මේ මාළුත් ඉන්නවා ඒත් එක මාළුවට ඉස්සරහින් ඉන්නවා සුපිරි ඩයල් එකක් ඉන්නේ කවුද දිවියෝ. දිවියරණ. දිව්‍ය තමයි මෙයාලා පූසුනේ අනිකර පූස කියලාමයි රැවටෙන්නේ සි පූසුද වන්නන්නේ අනිකර පූසනේ නම් මොකද දන්නේ? මේ පූසුද මන් දන්නේ දිව්‍ය කියලා දාලා තියෙන්නේ මන්නම් මේ පූසෙක් වගේ වරුණා අනිකර පූසමයි පූස දිව්‍ය කියලා පූස පෙන්නවද මන් දන්නේ නැහැ කැලේ බලන්න. ඔයා කැලේ කැලේ බලන්න. ඒ වරු මේ රට්ටා. ඒ හරි හොඳයි. මෙතෙන් එන්න මෙතෙන් සේකී මෙයාට දහසයි ගණේ. අපි විල්පතුත් ආවා අර අතරින් වැහලා එන්න දෙකින් පාඩි පෙලේ මෙහෙ ඉන්නේ මේ කවුරුත් නෑ එනවා. මේක ඇතුලේ මේක මේ තනේ මම දන්නේ මේක මේක ඇතුලේ මොකද බලන්න දෙයක් නෑ යන්කෝ. තියෙනවා මේකේ තියෙනවා මේ මොකක්ද තියෙන්නේ කෞතුකාගාරය. මේක ඇතුලේ ඔය සෑහෙන දේවල් ගන්නවා නේද අතර මේ මොකක්ද මේ තියෙනවා මේ පම්බර්සිලි මෙයාගේ මේකේ මේ කන් දෙක මේ ඇස් දෙක මේ නහය උයි ඔක්කොම තියෙනවා මොකද අඩුව මෙතන මොකුත් නැහැ පිට මේ ඉන්නේ අන්න ඉන්නවා. කෙනෙක් ඉන්නා නේද එන්න. ඒ ඉන්නේ වලහ අර යාළු දෙන්නෙක් කැලේ ගිහිල්ලා බිම පහුරු මොනවද හොයන්නේ? මම කන්න ඔය සත්තු කූවි යනවා අගෙන මොනවද කනවා? වේයෝ ඒ
මේ කපල් එකක් ඉන්නවා හිතන්න. ඔන්න ඉතින් දැන් අපි සත්තුවත් බලලා යන්න තමයි හදන්නේ. හිතපු තරම් නම් සත්තු ගොඩක් හිටියේ නෑ. සිංහයෝ ජිරාෆ්ලා එයාලා නම් හිටියේ නැහැ. දැන් රිලවෙක්වත් හිටියේ නැහැ. ඔව් රිලවෙක්වත් හිටියේ නැහැ. එතකොට මේ සර්පයි එහෙමත් නෑ. එතකොට මින් මැදුරක් එහෙම නැහැ. මේ සාමාන්‍ය සත්තු ප්‍රමාණයක් හිටියා. හැබැයි මේ හිතපු තරම් ගොඩක් හිටියේ නෑ. දැන් දෙහිවලයි පින්නවලයි ගත්තොත් ඉතින් ලොකු වෙනසක් තියෙනවා. ඉතින් දැන් මේකේ සමනල්ලු තමයි ඉන්නේ. සමනල්ලුත් ඉතින් එහෙම ලොකුවට නැහැ. ඉතින් අපි දෙන්නටම සත්තු අත්තට ඇතුල් වෙන්න රුපියල් 590යි ටිකට් එක උනේ. මේ තියෙන ටිකට් එක මේ වගේ ටිකට් එකක් තමයි අපිට දෙන්නේ. ඔන්න බලන්න ටිකට් එක. ඉතින් මේ ඇත්තටම අපි හිතුව තරම් නම් සත්තු හිටියේ නැහැ. ඒ කියන්නේ මේ ලොකුවට එහෙම සත්තු නැහැ. ඉතින් අර ඇවිදින්න ඒ වගේ නම් අර නිදහසේ ඉන්න නම් ඉතින් නිදහසේ පොඩ්ඩක් වාඩි වෙලා ඉන්න ඇවිදින්න ඒ වගේ නම් ඉතින් හොඳයි. ඒ වගේම තමයි ෆොටෝස් ගහන්නත් ඒ කියන්නේ ෆොටෝ ගන්න ඒ වගේ දෙයකට ඉතින් හොඳයි. ඒ වුණාට ඉතින් අර සත්තු බලන්න එනවා නම් ඇත්තටම ඉතින් එහෙම ලොකුවට සත්තු නැහැ. ඒ කියන්නේ මේ අපි අර බලාපොරොත්තු වෙච්ච සත්තු ඇත්තටම හිටියේ නැහැ. එහෙනම් බජට් කමන් YouTube channel එකෙන් අදට අපි යන්නම්. අපි තවත් ඉස්සරහට මේ වගේ ලස්සන වීඩියෝ අරගෙන එන්නම්. ඔයාලා අපිව subscribe කරලා තියාගන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්. බලන්න හිටියට බොහොම ස්තුතියි. bye.